මම ජිම් යන්න පටන් ගත්තා. ඒත් පළවෙනි දවසේම වැඩිපුර බර උස්සන්න ගිහින් මගේ ලබ්බ බැස්සා. දැන් මට මගේ ඇට දෙක වීල් බැරෝවක දාගෙන යන්න වෙලා. ඔයගොල්ලෝ කවදා හරි ඇට නැති සව් කාලා තියෙනවද? කාලා තියෙනවා නම් අත උස්සන්න. සයිවර් කඩේ කොත්තු කාලා මට බඩ යනවා මහවැලි ගඟ වගේ. මම පොල් සම්බෝලයකට මිරිස් ටිකක් කප ඉඳලා ඇට දෙක හරිය කසන්න ගත්තාම සිහියක් නැතුව ඒ අතින්ම කැසුවා. සතියක් යනකල් මගේ ඇට දෙක පිච්චෙනවා වගේ දැනුණා. කවුද මෙතන ලොරි කැඳ බීලා තියෙන කට්ටිය? Have you guys ever seen two dogs adjoined by their assholes? I just see this randomly as I'm walking down the road. It's hard trying to take a dump in an in-ground toilet after you've been accustomed to a sit-down toilet. I had to use one recently and I lost my balance and stepped on my poop. ඔයාලා කවදා හරි මුහුදු වෙරළේ රැල්ල වදින තැන টয়ලට් ගිහින් තියනවද? ඒක හරිම නයිස්. ඔට වොෂ් වෙනවා කුණුත් හොදගෙන යනවා. ඔයාලට කවදාවත් ඉවරයක් නැති පස්සපැත්තේ කැසිල්ලක් හැදිලා තියෙනවද? මේ දවස්වල මට තද කැසිල්ලක් තියෙනවා මට ඕන කෝටුවක් අරගෙන ඇතුළටම දාලා කසන්න. සෙට් එකේ ලැට් එකක් තිබ්බේ නැහැ මම පැයක් තප්පර දෙකක් තද කරන් හිටියා. අන්තිමට බෝක්කුවක් හම්බ වුණා ඒත් ඒකේ ලොකු ජරාවක් තිබ්බා. මම සරම රීවා. කොමඩ් එකට පුරුදු වෙලා වලක් කක්කුස්සියක රෙන්න ගියාම හරි අමාරුයි. මට පහුගිය දවසක එහෙම එකක් පාවිච්චි කරන්න උනා මගේ බැලන්ස් නැතුව මම මගේම අසූචි පෑගුවා. Have you ever taken a shit on the beach, right on the water where the waves hit? It's really nice. It auto washes your ass for you and the shit is washed away too. සයිවර් කඩේ කොත්තු කාලා මට කැලණි ගඟ වගේ බඩ යනවා. මම සරම ඇඳගෙන ඉන්නකොට මට බරටම ගියා. නවත්ත ගන්න බැරි වුණා. රෙන්න තියෙන පුක දෙන්න ඒ පයකෝ. ඔයාලා දැකලා තියෙනවද බල්ලෝ දෙන්නේ පුකෙන් සෙට් වෙලා ඉන්නවා? මම පාරේ යනකොට නියන් ඕක දකින්නවා. මං ගලකුත් ගහලා තියෙනවා හරියටම උන් දෙන්න සෙට් වෙන තැනට උන්ව වෙන් කරලා යවන්න. උදව්වක් විදියට.